හලෝ යාළුවනේ ඉතින් කොහමද? සපුරුදු පාති ගෙනාවා ගේම් එකක් කාතලයකට ගහන්න. ඉතින් දන්නවා ඉතින් කොල්ලගේ වැඩ. මේ වනදී ඊසි. මේක පට්ට අතල මට හොර වැඩකුත් කරන මේ පින්නයා. මට ඒව කියන්න යන්නේ නැහැ. මේ නෝනේ අද එක්කෙනෙක් මට කස්ටම් එකකට කතා කරා. මාත් ඉතින් ගියා අතලයකට වගේ කස්ටම් එක ගහන්න. ඒකට මේ මොකෙද්ද මම දැන් පිම්පිය කොර වැඩක් කරා. හරිද? මෙතෙන්දි මං හොඳට බයලා හිටියේ මොකද මට වඩා වැඩේ. ලෙවල් 70 ගාන එක. හරිද? ඔයාලට කියන්න ඕනේ මම මේ රෙකෝඩ් එක ගෙනාවේ කියන්න මොකද? මගේ අලුත් channel එක පටන් ගත්තා. සර්ප්‍රයිස්. මගේ අලුත් channel එක පටන් ගත්තා SL වෙනම කියලා ගේම්ස් ටෙප්. එන කෙච්චර සෙට් නෑ මොකද ගේම්ස් ටෙප් දැන් වැහි වැහැලා. එහෙම වෙනවට මං කැමති නෑ. එන්න මම අලුත් channel එක පටන් ගත්තා. අනේ යාළුවෝ subscribe කරගෙන යන්න ඕනේ අනිවාර්යෙන් ඈ. ඒක subscribe කරගෙන මට උදව්වක් දීලා දෙරණ ඉතින් මම හරියට මේ දෙක අයියෝ මම මේ ගේම් එක දාගත්ත මූල් ටික මේකේ ගන්න ස්කින් ටික මම ඩවුන්ලෝඩ් කරලා නෑ අයියෝ shit දාලා තිබ්බේ කනදී ආයි කස්ටම් නව දන්නවනේ මට ඩෙබල් ෂොට් එක ගත්ත 30 කියලා කනේ රතු පොකුරක් ගියා ඒ උනට මැරුන්නේ නෑ ඉතින් දන්නවනේ මම එයි කියලා මේ මොකද හොඳයි අම්මට ඌ මැරුණා ඉතින් ආයි දන්නවනේ මං වගේ වැඩේ කෙනෙකුට උටා මොන කතාවද වන්නේ වන්නන් ඉතින් easy 1v2 තාම මං ගහන්න නැත්තේ වල දන්නවා 1v2 එකක් ගැහුවා බුයි එකක් ගැහුවා ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා හරි වඩන්න එපා ඒවෙන් සැලින්නේ ආවට තාදයක් කියන්න තියෙනවා දැන් මම වීඩියෝ එක දාන්නේ දෙයිනේ එතකොට මේ ෆුට්බෝල් කිට් එකක්ද කොයි චැම්පියන් කියලා ගහපු කහපාට කිට් එකක් මේ මන් දාගෙන ඉන්නේ මේක ඇවිල්ලා තිබ්බා ඒ කට්ටිය ගන්න කාත් අනිවා බූයියා ගහනවා දන්නවනේ කොල්ලන්ගේ වැඩේ දැන් මෙයා ෆයර් වෙලා ඉන්නේ මම ඩ්‍රොප් එක හිල් කරන්න හරි ආසයි මම පට්ටාසෙන් ඩ්‍රොප් එක හිල් කරනවා ඔය කට්ටිය දන්නවා මම අනිවාර්යෙන් පළවෙනියට තියෙන දැකත් අනිව ගන්නවා උඩ එක වැදුනා හිතුවේ නෑ වැදුනා කියලා එතන මගේ පින් එක නේද ඒකම ඕගොල්ලෝට හිමි ඉතර එකක් ගත්තේ ඕගොල්ලෝට ටික ගන්නවා පුරුදු වුණා දැන් මොකට හිටින්නේ ඇයි කියන්න දන්නේ කොහොමද වදින්නේ ඒක අර පින්නේ වගේ මිරි කරනවා ඉතින් මට පේන්න බැරි වැඩ ගහනදී අයියෝ එතන පුදුම රෂ්යක් යනවා මම බිමට වැටෙනවා දැන් අර වෙනකම් මම මෙතන ඕල් ගහලා ඉන්නවා අතලින් ඉන්න මොනා කරන්නේ ගරු වෙන කැරිය වැඩ කරනවා අද පැනලත් මං අර පොට්ට නැගිටින්න උට වෙලා දුන්න පවුනි කියලා ටිකෙත් ගහගන්න අයියා මම දැන් අර කස්ටම් මිල්ලනවා නම් දෙන්න ඕන හද මේ ඌ වෙන අවලම් එක මට ඔය අවලම් පෙන්වන්න බෑ දන්නේ දැන් මම ඔය අවලම්න්ට කැමති නෑනේ අවලම් බල්ලොන්ව මට පේන්න බෑ කනේ ළඟදී පුරුදුනේ බුලට් එකේ හැවතර වදින්න කලින් එකක් ගහන්න පුදුනේ ළඟදී වෙඩි තියන්න දෙපා ළඟදී පුරුදුනේ දැක්කනේ ඌ ඩැමේජ් 107යි මේ මුතන්දි මේ බල්ලා දැන් යානයි මෙතන නේද මන් දන්නේ මේ වගේ තැනක තමයි මේ ගොම් බල්ලා ආතල්ලයක් ගත්ත මගෙන්
කනට ගලවන්න හිටිය කාල කණි බල්ලා. දැන් නෙමෙයි. අනේ අද මෙතන වන්ද. මෙතන නෙමෙයි. ඔය සෝනියා කියන කැරක්ටර් මට පේන්නේ එයාගේ ස්කිල් එක. තප්පර තුන මොන බම්බුවකට ඉන්නවද මන්ද. හෙඩ්ෂොට් 6ක් තිබ්බ ගැම්මට. එයාගෙන බුච් ලංකාවේ මොකට නයිම් එක දාගත්තද දන්නේ. ගිල්ඩයක් වන්න නැති ගුම්පක් පිස්සෙක් මං කියන්නේ අකුණු හරප මං හරි හොඳයි හීමත් ගානදි මම වැඩේට බැසල් බූයේ ගහන්න තු අයෙත් නෑ කියලා. මම මේක පොඩි ස්පීක් කරන්න. දැක්කනේ. ඒක මම පෙන්වන්න ඩොට් වලට ආයි පාරක් පෙන්වන්න. බලලා ගන්න හොඳට. බලපන් යකෝ. වැරද්දක් කරලා වැරද්දක් කරේ නෑ වැරද්දක් කරේ නෑ. නෑ හිට නෙමෙයි. ගොඩක් කෙව්වොත් නන්නන්ට. වන් ටැප් නැති ඊසි වල දන්නවනේ වන් ටැප් ගහනවා කියලා. ඉස්සර වගේ නෙමෙයි දැන්. දැන් අර වංගන මගුලක් අස්සේ දැන් තවත් ඇවිල්ලා නෑ මම ඉච්චර වටයක් ගිහලා නිකන් හරිද. පිස්සු යකික් මං කියන්නේ එහෙම නැත්නම් කියන්න මට කමෙන්ට් එකක් දාන්න කියලා කමෙන්ට් එකක් දාන්නෙත් නෑ. මේ channel එක subscribe කරන්න එපා share කරන්න එපා. share කරන්න කිව්වම නුඹලා share කරන්නේ නැත්තේ. මේ ගහන්න. මේක නේ මට රාත සීන් එක තමයි පෙන්වන්න ඕනේ. ගහනවා මොකක්ද මොකක් කළා. මේ මෙතන සීන් එක වෙන්නේ. මූ නිකන් අර කිසි දෙයක් ගෙනල්ලා නෑ වගේ පාත් වෙලා මම ඉතින් පවුනේ කියලා දන්නනේ මවුනේ කරනවා කියලා. මම ඉතින් පවුනේ කියලා මම විදිහ අම්මට දැක්කනේ මං ගන්න එකක් දුන්නා අරු ගැහුවා පිස්සෙක් වගේ. මීට වඩා හොඳ අර මොනවද කරන්නේ? ආංග තමයි යාත්‍රම සීන් එක හරිද? මචෝ පෙන්නන්න බෑ වල දන්නවනේ. පැකරයක් ඩෙසර්ට් එකක්වත් තිබ්බේ නැතන ආතල්ලිකේ ගහන්න. උඹට කැවිලා එතන ආතල් ගන්නවා. මේක තුන් ගහනවා මට. මට ගහනවා. දෙකක් ගහනවා මට. කොහම හරි. ඩබල් මම ශකපු. පැත්ත මට ගහනවා. මේ තිය මතකයි. කිසි මාකරි මට වැඩ දාන. අපි ආසනයන වෙන වැඩ දානුන්ට දන්න එතදම් මම වැඩ දානුන්ට කැමති නෑ කියලා. මේක මං උට ගහනවා. උට ගහලා පට්ට අතල්ලයක් ගන්නේ. දැක්කනට මගේ අතල්ලයක් ගත්ත මට පළවෙනිට ගහපු රිසෝට් එකේදී. ඒ වගේ සුපිරි අතල්ලයක් කෙල්ලෙන් ගන්න අතල්ලයක්. මම දැන් අර ගහුදුන කියලා එන්න බලුකින් ඉන්නේ. ඉතින් පේන්න බෑ වගේ.
මේ වගේ සිස්ටම් එකක් තියෙන උඩ පැන පැන ගහන්නට. රේට හරි උඩ මැරෙනවද? ඔබන මේ දැක්ක නේද? උක්‍රේනයට වඩා හොඳ හොඳ ඒවා අපි දන්නවා. අපි දන්නවා. චුට්ටක් විතර වැඩි කරමු. කෙදී මෝ සෝන් එකට අහු වුණා. හරි නැත්තම් කස්ටමර් අයින් වෙලා. ඒ වගේ තීසම් බල්ලු ඉන්නවා ලංකාවේ. ඔව් මෝ සෝන් එකට අහු වෙලා. තොන මේකට අයින් වෙලා එකේ. වැඩි තන්න පැකින්න මං උට එන්න දෙන්නේ නැතුව මේව කරා. වැඩක් නැහැ උට එකයි වනිව ගහන්නේ නැහැ. ඒ පැත්තෙන් එනකොට රූම් ඇල්ල මම බුයියා. හරි ඉතින් මේ වීඩියෝ එක බලපුවට බෙහෙවින්ම ස්තුතියි. channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් වෙන අලුත් වීඩියෝ එකකින් මේ අනිවාර්යෙන් අලුත් channel එක මම වෙනස් කරා ඒක මතක් කරන් තමයි මේක දැක්කේ. thank you.